ප්‍රශ්නයකටම නිවැරදි පිළිතුරු ලබා දුන්නොත් ඔයාලට ලකුණු 10ක් ලැබෙනවා. ඉතින් අවසානයේදී ලකුණු 90න් කීයක් ගත්තද කියලා යටින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි පටන් ගමු. ප්‍රශ්න අංක 1. ඔයා දකින මේ මෝටර රථ ඉදිරියටද යන්නේ පසුපසටද යන්නේ නැත්නම් එකම තැනද තියෙන්නේ? මේ අපූර්ව දෘශ්‍යමායා පින්තූරයට පුළුවන් මෝටර රථ පාරේ යනවා වගේ පේන විදියට ඔයාගේ මොලේ රවට්ටන්න. ඒත් ඇත්තටම නම් ඔයා මේ බලන කිසිම දෙයක් හෙල්ලෙන්නේ නැහැ. විශ්වාස නැත්නම් ඔය මෝටර රථයක් උඩ ඔයාගේ ඇඟිල්ල තියලා බලන්නකෝ. ප්‍රශ්න අංක 2. මේ මෝටර රථයේ නවතා ඇති ස්ථානයේ අංකය කොමක්ද? වෙලාව ඉවරයි. උත්තරය තමයි 87. පින්තූරේ මේ විදියට අනිත් පැත්ත හැරෙවුවොත් හරියට මේක තහවුරු කරගන්න පුළුවන්. ප්‍රශ්න අංක 3. මේ පින්තූරේ හොඳට බලන්න. ගොඩක් අයට මේකේ ඉන්න මාළුවව පේනවනේ. හැබැයි ඒ විතරක් නෙවෙයි මේකේ තවත් දෙයක් හැංගිලා තියෙනවා. ඒ මොකක්ද? අපි පොඩි හින්ට් එකකුත් දෙන්නම්. මගේ ෆෝන් එක ඔය පැත්තටම තියාගෙන හිටියොත් නම් මේකට උත්තරේ හොයාගන්න ටිකක් අමාරුයි. ඉතින් අපි පින්තූරේ මේ පැත්තට හැරෙවුවොත් අපිට වෙනවා මේ ඡායාරූපේ කාන්තාවක් ඉන්නවා කියලා. ඔයා මේක එකපාරින්ම දැක්කනම් ඔයා ගොඩක් අයට වඩා විශේෂ කෙනෙක්. හරි. දැන් අපි ඊට වඩා අමාරු ප්‍රශ්නයකට යමු. ප්‍රශ්න අංක 4. ඔන්න එක්තරා මිනිහෙක් පොලිසියට දුවගෙන එනවා. අනේ රාලහාමි මම අද බැංකුවෙන් එළියට එද්දී හොරෙක් මගේ සල්ලි සේරම මංකොල්ල කෑවා. ඒ මිනිහයා පොලිසියට එහෙම කියනවා. රාලහාමි මේ පැමිණිල්ල සටහන් කරගෙන මෙහෙම ඇහුවා. කලබල වෙන්න එපා. අපි ඒ හොරා අල්ල ගන්නම්. තමුන්ට පුළුවන් ද කියන්න ඔය හොරා කොයි වගේ කෙනෙක්ද කියලා? එතකොට මිනිහයා මෙහෙම කිව්වලු. අනේ මූණ නම් දැක්කේ නෑ රාලහාමි. හොරා කළු පාට මූණු ආවරණයකුයි අත් ආවරණයකුයි දාගෙන හිටියා. මම බැංකුවෙන් එළියට එද්දිම මගේ පර්ස් එක උදුල්ලා අරගෙන දිව්වා. බොහොම හොඳයි. මතක් කරලා බලන්න. තාම මොනවද දැක්කේ? ඔහු උස හැටි දැඩි මිනිස්සෙක්. තව මකර ලකුණක් තියෙන රත්තරන් මුද්දක් දාගෙන හිටියා. ඔච්චර තමයි රාලහාමි මන්නම් දැක්කේ. මේක අහගෙන හිටපු රාලහාමි දැනගෙන හිටියා මේ මිනිස්සයා කියන්නේ අමු මාමු පචයක් කියලා. ඉතින් මගේ ප්‍රශ්නේ තමයි කොහොමද රාලහාමි එහෙම නිගමනයකට ආවේ? හරිම සරලයි. මුලින් මේ මිනිස්සයා කිව්ව විදියට හොරා අත් ආවරණයක් පැලඳගෙන හිටියේ. ඉතින් එතකොට කොහොමද හොරාගේ ඇඟිල්ලක තියෙන මුද්දක් දැක්කේ? ප්‍රශ්න අංක 5. මේ ඉරි දෙකෙන් දිගින් වැඩි ඉර මොකක්ද? උඩ එකද පහළ එකද? හරි. ඔයා දීපු උත්තරේ මොකක්ද? ඔයා උඩින් තියෙන ඉරි කෑල්ල දිග වැඩි කිව්වනම් ඔයා වැරදි. ඔයා යටින් තියෙන ඉරි කෑල්ල දිග වැඩි කිව්වනම් ඒත් වැරදි. මොකද ඇත්තටම මේ ඉරි කෑලි දෙකම දිගින් සමානයි. දෙපැත්තේ තියෙන ඊතල වලින් තමයි අපේ මොලේ රැවටෙන්නේ කීරක් අනිත් එකට වඩා දිග වැඩි කියලා. හැබැයි මේක කියන්නත් කලින්ම ඔයා හරියට තේරුම් ගත්තා නම් ඔයා නියම දක්ෂයෙක්. ප්‍රශ්න අංක 6. මේ ඡායාරූපේ මිනිස්සු කී දෙනෙක් ඉන්නවද? ඉතින් ඔයා කිව්වේ මේ ෆොටෝ එකේ ඉන්නේ දෙන්නෙක් කියලාද එක්කෙනෙක් කියලාද? මොකද කියනවා නම් මේ ෆොටෝ එකේ ඇත්තටම ඉන්නේ එක්කෙනෙක් විතරයි. එයාගේ හෙල්මට් එකේ එයාගේ තන හිසට දාගෙන ඉන්නේ. අන්න ඒ නිසා අපි හරි අවධානයක් නොදී බැලුවොත් අපිට පේන්නේ දෙන්නෙක් වගේ. ප්‍රශ්න අංක 7. සුමනපාල වෘත්තියෙන් පිරිසුදු කරන්නේ. දවසක් ඔහු තට්ටු 100ක ගොඩනැගිල්ලක 27 වෙනි තට්ටුවේ කාර්යාලයක බිත්තිය පිරිසුදු කරමින් හිටියේ. ඉතින් ඒ වෙනුවෙන් මේ මිනිස්සයා හිනිමක නැගිද්දි අවාසනාවන්ත විදියට ලිස්සල වැටෙනවා. හැබැයි එහෙම වැටලත් ඔහුට කිසිම හානියක් වුන්නේ නැහැ. අටුම තුවාලයක්වත් උන්නේ නැහැ. ඔයා හිතන විදියට මොකක්ද මේකට හේතු වෙන්නේ නැත්තේ? ඒකට හේතුව මේ මිනිස්සයා ඉනිමක තියලා තිබ්බේ කාර්යාලයේ ඇතුළතින් හින්දා. ප්‍රශ්න අංක 8. මේ ඡායාරූප දෙකේ වෙනස ඔයාලට හොයාගන්න පුළුවන්ද? තපර 30ක් දෙන්නම් පුළුවන් නම් හොයන්න. අතර මේකේ වෙනස හොයාගන්න පුළුවන් වෙලා තියෙන්නේ 100න් එකකට වඩා අඩු පිරිසකට. ඒක නිසා ඔයාලට ඒක හොයාගන්න පුළුවන් වුණා කියන්නේ ඔයාලට ඇත්තෙන්ම අද්විතීය S දෙකක් සහ මොලයක් තියෙනවා. අතර මේ ඡායාරූප දෙකේ වෙනස තමයි මේ රොබෝගේ ඇඳුමේ තියෙන රතු බොත්තම දකුණු පැත්තේ පින්තූරේ මග ඇරලා තියෙනවා. ප්‍රශ්න අංක 9. මෛත්‍රීපාල පොළොවේ යට ගුහාවක් ඇතුලේ කරපු පුරාවිද්‍යා ගවේෂණයකදී ඔහුට දොරවල් 3ක් හමු වෙනවා. මේක සිද්ධ වෙන්නේ 2015 දී. ඉතින් මෛත්‍රීපාලට ලැබුණු සිතියම අනුව පළවෙනි දොර පිටිපස්සේ තියෙනවා කියලා පෙන්වන්නේ මඩ වගුරු තැනිතලාවක්. දෙවෙනි දොර පිටිපස්සේ ඉන්නවා කියලා පෙන්වන්නේ භයානක ඩයිනෝසරයක්. තුන්වෙනි දොර පිටිපස්සේ තියෙනවා කියලා පෙන්වන්නේ ලෝදිය පිරුණු තැනිතලාවක්. ඉතින් මේ එක දොරකින් ඔයාලට පුළුවන් කිසිම අවුලක් නැතුව එළියට යන්න. ඒ දොර මොකක්ද? උත්තරේ තමයි අංක 2. හේතුව තමයි මේ සිද්ධිය වෙන්නේ 2015ට පස්සේ. ඒ කියන්නේ ඩයිනෝසරයන් මේ වෙද්දිත් වසර ගණනාවකට කලින්ම වඳ වෙලා ගිහින් ඉවරයි.
එතකොට මේ තමා අපේ බෝනස් ප්‍රශ්නය. මේ ඡායාරූපයෙන් අපිට පුළුවන් ඔයාගේ ඇස් පරීක්ෂා කරන්න. මේ ඡායාරූපේ අංක 3ක් හංගලා තියෙනවා. ඔයාට ඒවත් දකින්න පුළුවන්.